ඒක මචං ශබ්දෙට ශබ්දේ හරි ගදට මොකද මචං ඔය පඩ කතා ගූ කතා මේකට ගේන්න එපා ඊට පස්සේ මට කතාවකුත් තියෙනවා සිංහල එකකුයි මුස්ලිම් එකකුයි එහෙම දැන් කොහොම කයියක් ගහගෙන යනවා දන්නේ එක මේ යනකොට මේ සිංහලේ කාට එනවලු ඔය එන්න පඩයක් යන්න හරි දෙන්නේ ඔය දෙන්නෙක් ඉන්නකොට මචං නේ පඩ නෝන්ඩි වෙන්නේ තුන් දෙනෙක් දෙන්නට වඩා වැඩි වුණොත් පඩයක් නෝන්ඩි වෙන්නේ නැහැ කවදාවත්. හරි පඩවල තියෙන ලොජික් එක තමයි දෙන්නෙකුට වඩා වැඩි ගාණක් ඉන්න ඕනේ අරින්න. පබ්ලිකලි අරගෙන. ඔව් දෙන්නෙක් හිටියොත් අල්ලේ يعني කවුද පඩේ ඇරි කියලා ලේසියෙම අඳුර ගන්න පුළුවන්. අරපු නැති එක දන්නවා මම නෙමෙයි කියලා. එතකොට වැඩේ ඉවරයි. එතකොට අනිකා කොහොමත් මාට්ටු තුනක් ඉන්නකොට ඇරලා වඩ බලන්න ඉතින්. දැන් අරුන් දෙන්න යනවලු අරුන්ට එනවලු මචං එන්න පඩයක්. මෝ ඇරියලු. අර අරිනකොට මූ කරපු වැඩේ අර සද්දේන හින්දා අරහෙන් එන ඊට සමානුපාතිකව කටෙනුත් සද්දයක් දැම්මලු. හරි බ්‍රුක් ගාලා අර ටිකක් කළා යනකොට එන්නද දැන් ගඳයිනේ. අර මුස්ලිම් යාළුවා කියනවලු ඒක මචං ශබ්දෙට ශබ්දේ හරි ගඳට මොකද මචං ශබ්දේ හරි මචං ගඳට මොකද ඔය පඩ කතා ගූ කතා මේකට ගේන්න එපා ඊට පස්සේ මම කිව්වේ නෑ මම ඒ ට්‍රිප් එකේ නැග්ගම ඒ කියනවා මූදර එල්ලට අවුනා වගේ ඉතින් ඒකයි වැඩේ